නිකවැරටිය පුරවරයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගයක් තමයි කුරුණෑගල පුත්තලම් මාර්ගයේ දැදුරොය හරහා වැටී ඇති පාලම. ඉතින් අපි දැන් මේ වෙනකොට ඉන්නේ දැදුරොය පාලම අසල. හරිම ලස්සන තැනක්. මොහොතක් නැවතිලා දැදුරොය පාලම අසල සුන්දරත්වය විඳගෙන යන්න අපි අදහස් කළා. හදලා තියෙන්නේ නම් 1850. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ. දැදුරුවේ දෙපස තිබෙන මහා වෘක්ෂයෙන් ඔය ඉවුරු ආරක්ෂා කළා සේම දිගු කාලයක් තිස්සේ තමා සුරැකි ජජ්ජර නදියේ රුදුරු සැඩ පහරට හසු වී එයටම දිවිපුදා දිගු කලක් තිස්සේ නිධන්ව සිට ඇති අයුරු වැලිතලාව මතින් මතු වූ නෂ්ටාවශේෂ වලින් හෙළි වුණා. ගමන තව දුරයි. ඒ නිසාම යුහුසුරුව ගමන් අරඹන්නට සිතාගෙන දැදුරු ඔයෙන් එගොට වෙලා නැවතත් ගමන ආරම්භ කළා. වාහන වලින් ගමන් බිමන් යන හැම අවස්ථාවකම අයනායක දේවාලයට පඬුරක් දැමීම නිකවැරටිය ජනතාවගේ පුරුද්දක් වුණා. ඒ වගේම කොළාතු එල්ලීම, පොල් ගැසීම වගේ දේවල් වලින් නිකවැරටිය ජනතාව දුකට, වේදනාවට පිහිට වගේම ආශිර්වාදයක් ඔවුන් අයනායක දෙවියන්ගෙන් අපේක්ෂා කළා. කුරුණෑගල පුත්තලම් මාර්ගයේ නිකවැරටිය නගරයට ප්‍රවේශ වෙනකොට අපිට දකුණු පසින් දඟට තියෙන සුන්දර ජලාශය මාගල්ලේ වැව. නිකවැරටිය ජනතාවට තියෙන ලොකුම සම්පත ධන නිදානය කිව්වොත් නිවැරදි. මාගල්ලේ වැව මහසෙන් රජුරුවන්ගේ අග්‍රගණ්‍ය නිර්මාණය. නිකවැරටිය ජනතාවගේ ප්‍රධාන ජීවනෝපායන මාර්ගය තමයි කෘෂි කර්මාන්තය. වැව් ජලයෙන් යල මහා සරු කරගන්න ගොවීන් මෙන්ම දීවරයින්ද වැවෙන් පෝෂණය වන මානව සංහතියට අයත්. පානීය ජල ව්‍යාපෘතිය මගින් විශාල ප්‍රදේශයකට පානීය ජලය සැපයන අතර සංචාරකයින්ගේ නෙත් සිත් වසඟ කරවන ස්ථානයක්ද වෙනවා. ජලජ පරිසරයේ දක්නට ලැබෙන ජලජ ජීවීන් අතර නානා වර්ගයේ පක්ෂීන් අයත් වෙනවා.
දැදුරු ඔයෙන් පටන් ගත්ත අපේ ගමන අයියනායක දේවාලයත් වැඳ පුදාගෙන මාගලු වැවේ සිසිලස විඳගෙන අපි ආවේ නිකවැරටිය බුදුමුත්තාවේ රාජමහා විහාරස්ථානයට. නිකවැරටිය පුරවරයට උරුම වෙච්ච ඓතිහාසික සිද්ධාස්ථානයක් වන බුදුමුත්තාව රාජමහා විහාරයේ තියෙන ඓතිහාසික පසුබිම් පිළිබඳව තොරතුරු ටික අතිපූජ්‍ය දඹරමුවේ පද්මජෝති ස්වාමීන් වහන්සේගෙන් අහලා දැනගමු. මේ ඔබ දකින්නේ අපේ පන්සලේ පිවිසුම් දොරටුව. මේ වාහල්කඩත් මහනුවර යුගයට අයිති නිර්මාණයක් විදිහට තමයි ඓතිහාසික වගතුග විමසීමේදී අපිට සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන්න තියෙන්නේ. දැන් මේ දකින බුදු පිළිම වහන්සේ මේ ගල් පිළිම දෙකක් මේ කබන්ද බුද්ධ ප්‍රතිමා කියලා මේවට කියන්නේ ඉස නැහැ අත් නැහැ ද්‍රවිඩ ජාතිකයන් මේ පළාත පාලනය කරපු කාල සීමාව තුළදී මේ සියලුම විහාරස්ථාන වල තිබෙන මේ බුදු පිළිම ආදිය කඩලා බිඳලා දැම්මා. මේ බුදු පිළිම දෙකම අයිති වෙන්නේ අනුරාධපුර යුගයට. මේකේ සිවුර ඔබ දකිනවා ඔබට පේනවා මේ ඊටාම සිවුම තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ අනුරාධපුරේ සම්ප්‍රදායට අනුකූලව තමයි මේ පිළිම නිර්මාණය කරලා තිබෙන්නේ. මේ පන්සලේ විහාරස්ථානයේට විහාරාංගවලට අමතරව කෝවිලක් තිබිච්ච බවට එකම සාක්ෂිය තමයි මේ සිවලිංගය. එකල රජතුමා විහාර මන්දිරයට වන්දනාවට යන අතරේ දේවිය දකුණු ඉන්දියානු කාන්තාවක් නිසා ඇය Hindu භක්තික කාන්තාවක්. ඒ නිසා තමයි පන්සල් වල කෝවිල් සම්ප්‍රදාය නිර්මාණය වෙන්නේ. මේ සිවලිංගය අයිති වෙන්නේ පොළොන්නරු යුගයට. ඔව් අපේ බුදුමුත්තාව රජමහා විහාරස්ථානයේ අනුරාධපුරේ පොළොන්නරු මහනුවර යුග තුනක් නියෝජනය වෙනවා. දැන් මම මේ පෙන්눔 කරන සිරිපතුල් යුග්මය කිස්තු වර්ෂ 5 වෙනි සියවසේට අයිති. ඒ කියන්නේ අනුරාධපුර යුගයට අයිති. ඒ කාලේ අපේ බෞද්ධ කලාකරුවා බුදුරජාණන් වහන්සේගේ පිළිම නෙළුවේ නැහැ. බයපක්ෂපාතීත්ව නිසාවෙන්. ඒ නිසාවෙන් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල, ශ්‍රී හස්තය, ධර්ම චක්‍රය ආදී වශයෙන් සංකේත නිර්මාණය කළා. මේ පෙන්눔 කරන ඔබ දකින මේ සිරිපතුල් යුග්මය කිස්තු වර්ෂ 5 වෙනි සියවසේට අයිති. මේ ලිපිය අයිති වෙන්නේ පොළොන්නරු යුගයට. ඒ කියන්නේ 12 වෙනි සියවසේට අයිති සෙල්ලිපියක් තමයි දැන් මේ ඔබ දකින්නේ. මේ සටහන් අකුරු දෙමළ පල්ලව අක්ෂර වලින් තමයි සටහන් කරලා තියෙන්නේ. දෙමළ පල්ලව අක්ෂර වලින්. මේ ලිපියේ සටහන් වෙන්නේ නානා විදේශීය කණ්ඩායමක් මේ ඓතිහාසික පූජා භූමියට පැමිණිච්ච තොරතුරු තමයි සටහන් වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ, එතකොට මේ බෝධි වෘක්ෂයත් මේ ඉතා පැරණි ඓතිහාසික වටිනාකමක් තියෙනවා කියලා පේනවා. ඒ පිළිබඳව පොඩ්ඩක් විස්තර ටිකක්. ඔව්තික්ෂා මේ ඓතිහාසික පූජා භූමියේ ඊළඟ ඓතිහාසික සාධකයක් විදියට කෞතුක වශයෙන් උත් ඓතිහාසික වශයෙන් පූජනීය වශයෙන් උත් වැදගත්ම ස්ථානයේ තමයි අපි රැඳී සිටින්නේ මේ ඓතිහාසික බුදුමුත්තාවේ බෝහාමුදුරුවෝ. මේ බෝහාමුදුරුවෝ දකිද්දින් ඔබට පෙනෙනවා ඓතිහාසික පැරණි වෘක්ෂයක් බව. 1950 ගණන් වලදී සෙන්රත් පරණවිතාර සූරීන් මේ විහාරස්ථානට ඇවිල්ලා මුල් පොතු අරගෙන තත්ත්ව පරීක්ෂණයෙන් අවසාන නිගමනයකට ඇවිල්ලා තියෙනවා මේ බෝධීන් වහන්සේ මේ පළාතේ තියෙන වයස්සකම වෘක්ෂේ බව. අවුරුදු 1000ක් ඉපරෙලි වෘක්ෂයක් බවට තමයි එතුමාගේ මතය වන්නේ. මේ බෝධීන් වහන්සේ ඓතිහාසික වගේම මේ වන්නේ හත්පත්තුවේ ජනී ජනතාවගේ දුක කඳුල වේදනාවට අහට පිහිට වෙන සුරක්ෂාව රැකවරණය ලබන පූජනීය පූජාර්හ වස්තුවක් විදියට තමයි අපි විශ්වාස කරනු ලබන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ, බුදුමුත්තාව රාජමහා විහාරයේ තියෙනවා ඉතා පෞරාණික ටැම්පිට විහාරයක්. ඒ පිළිබඳව පොඩ්ඩක් විස්තර ටිකක් දෙන්න. ඔව් දැන්
තිරික්සා දැන් මේ ඔයාලා මේ රැඳී සිටින්නේ අපේ පන්සලේ ටැම්පිට විහාරයේ. මේ ටැම්පිට විහාරය මහනුවර යුගයට අයිති විහාරාංගයක්. දළදා මාලිගාවේ වහලේ විදියට නිර්මාණය කරපු එකම ටැම්පිට විහාරය තමයි ලංකාවේ පවතින මේ බුදුමුත්තාවේ ටැම්පිට විහාරය. කීර්තිසී රාසිංහ රජ දරුවන් තමා මේ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ. ටැම්පිට විහාරයක් කියලා කියන්නේ මේ ගල් කණු මත තමා මේ විහාරය නිර්මාණය කරලා දෙන්නේ. උඩ මාලේ ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. දැනට සේසව පවතින පිළිම කීපයක් පමණයි. කාලයාගේ වැෑමෙන් එම පිළිම විනාශ වෙලා තියෙනවා. යගේ සිතුවම් විනාශ වෙලා තියෙනවා. පසු කාලීනව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතුව මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ වෙලා තිබෙනවා. මේ ඔබ දකින්නේ අපේ ඓතිහාසික පූජා භූමියේ වැඩ සිටිය පරම්පරා 9ක ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේලාගේ විහාරාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ භස්මාවශේෂ තැන්පත් කරලා ඉදි කරපු සොහොන් පොත්. ඇත්තටම මේ ඓතිහාසික බුදුමුත්තා රාජමහා විහාරස්ථානයේ ඊළඟ කෞතුක වස්තුව විදියට පූජනීයත්වයක ඓතිහාසිකත්වයට තුඩු දෙන ස්ථානයක තමයි අපි මේ රැඳී සිටින්නේ. අවුරුදු 250ක් ඉපරෙන මේ වන්නේ හත්පත්වේ විද්‍යමාන වන වාස්තු විද්‍යානුකූලව අනූන සංඝාවාසයක් තමයි අපේ බුදුමුත්තාව රාජමහා විහාරස්ථානයේ ලැබුම්ගය. මේ සංඝාවාසයේ මේ බිත්ති නිර්මාණය කළා තියෙන්නේ මැටි සහ පිදුරු වලින් මිශ්‍ර කළා. විශේෂයෙන්ම අධික සීතල කාලයකදී ඇතුලේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේලාට උණුසුම ඇති වෙන විදිහට අධික උණුසුම් කාලයකදී සීතල ඇති වෙන විදිහට තමයි මේ බිත්ති නිර්මාණය කළා තියෙන්නේ. ඒ වගේම මේ වහලේ නිර්මාණය කළා තියෙන්නේ ඇතුළට වාතාශ්‍රය විනිවිද යන විදිහට තමයි නිර්මාණය කළා තියෙන්නේ. මේ අපේ පන්සලේ සංඝාවාසයේ ප්‍රධාන පිවිසුම් දොරටුව. මේ පිවිසුම් දොරටුවේ ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. මේ දොර ලොක් කරලා යන්න බෑ. අද නම් හාමුදුරුවන්ට මේ පන්සලේ සංඝාවාසයේ දොර ලොක් කරලා යතුර මල්ලේ දාගෙන ඉනේ දාගෙන යන්න පුළුවන්. රජමහා විහාරස්ථානයේ ප්‍රධාන සංකේතයක් තමයි මේ රජමහා විහාරස්ථානයේ උදේට දවල්ට හවසට තුන් වේලටම තේවා මුරේ සඳහා ස්වාමින් වහන්සේ නමක් අනිවාර්යයෙන්ම වැඩ සිටින්න ඕනේ. දැන් ඔබට මම පෙන්නනවා මේ දොර වහන්න පුළුවන් ඇතුලෙන් විතරයි. මේකට කියන්නේ අගුල කියලා. අපේ ඓතිහාසික පුදුමේ තවත් ඓතිහාසික වගතුග ඉස්මතු වෙන ස්ථානයකයි අපි දැන් රැඳී සිටින්නේ. මේ මම වැඩ ඉන්න ස්ථානයේ මේ පුස්කොළ පොත් ඔබට දකින්න ලැබෙනවා. මේ පුස්කොළ පොත් මහනුවර යුගයෙන් පස්සේ තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. සම්පූර්ණ ත්‍රිපිටකය සංග්‍රහ කරලා සටහන්ව පවතිනවා. ඒ වගේම මම ඔබට දැන් පෙන්눔 කරනවා මේ ස්ථානයේ තිබෙනවා මේ අවන් අත්තක්. මේ අවන් අත්ත සැවැන්දන මුල් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එවකට නුවර යුගයේ රජ කරපු කීර්තිසී රාසිංහ රජතුමා මේ පන්සලට තඹසන්නසකින් විහාරාරාමයේ දියුණුව සඳහා ඉඩකඩම් පූජා කරලා තියෙනවා. ඒ ඉඩකඩම් පූජා කිරීම සංකේතවත් කරන්නට එතුමා විසින් එවකට වැඩ සිටිය ස්වාමින් වහන්සේට පූජා කරපු අවන් අත්ත මේ ඔබ දැන් දකිනවා. ඒ වගේම රජ දේවිය පූජා කරපු සැවැන්දන මුල් වලින් කුරුමිනි පුතු වලින් නිර්මාණය කරපු ඒ අවන් අත්තත් මේ ස්ථානයේ දැනට විරාජමාන.
දකින්නේ අපේ සංඝාවාසයේ මැදමිදුල. මේ මැදමිදුල තුලින් සංකේතවත් කරන්නේ මේ ඇතුළට පිරිසිදු වාතාශ්‍රය එන විදිහට තමයි මේ මැදමිදුල නිර්මාණය කරලා තියෙන්නේ. ඇතුළේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේලාට උෂ්ණත්වයෙන් බේරෙන්න තමයි මේ මැදමිදුල නිර්මාණය කරලා තියෙන්නේ. නුවර යුගයේ පන්සල් නිර්මාණයේදී මේ මැදමිදුල් සංකල්පය මුඛ්‍ය නිර්මාණයක් විදිහට ප්‍රධාන නිර්මාණයක් විදිහට අපි සාකච්ඡා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් බුදුමුත්තාව රාජමහා විහාරස්ථානයේ වර්තමාන පසුබිම කොයි වගේද කියන ප්‍රශ්නේ. අපේ ඓතිහාසික බුදුමුත්තා රාජමහා විහාරස්ථානයේ දැනට විහාරාධිපති ධූරය ඔබවන්නේ සද්ධර්ම කීර්ති ශ්‍රී ගුණරතන දුඹගුල්ලේ ධම්මාරාම ආභිදාන වන්නිහත්පත්වේ ප්‍රධාන සංඝනායක නායක මාහිමිපාණන් වහන්සේ. උන්වහන්සේ දීර්ඝ කාලයක් පරිවේනාචාර්ය සේවයේ නිරතව කටයුතු කළා. අප ඓතිහාසික පූජා භූමියේ පිහිටුවා තිබෙන ශ්‍රී විශ්වකීර්ති මහපිරිවෙන්හි පරිවේනාධිපති ධූරයේ ඔබවමින් දැනට කෘත්‍යාධිකාරී වරයා විදියට උන්වහන්සේ කටයුතු කරනවා. ඊට අමතරව නිකවැරටිය ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකාධිකාරී ධූරයේ අප විසින් දරනු ලබනවා. මෙම විහාරස්ථානයේ ශ්‍රී විශ්වකීර්ති මහපිරිවෙන නමින් මේ පළාතේ පින්වත් සාමණේර ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ධර්ම ශාස්ත්‍රෝද්ඝාන කටයුතු සඳහා උන්වහන්සේලාගේ භාෂා ඥානය දියුණු පවුණු කිරීම සඳහා පිරිවෙන් ආයතනයක් නිර්මාණය වී පවතිනවා. එකවරටිය මහසෙන් ජාතික පාසල අපිට සම්පතක් මේ පළාතට. මහසෙන් ජාතික පාසලේ උසස් පෙළ හදාරන ශිෂ්‍ය දරුවන් විදියට ඔබ එහි මාධ්‍ය ඒකකයේ විදියට අපි ඓතිහාසික පූජා භූමියේ වගතුග නූතන දරු පරපුරට විශේෂයෙන් දානය සිද්ධ කිරීම සඳහා සිදු කරන්නා වූ මේ බරපතල කැපකිරීම අපි පින්දීමෙන් සිහිපත් කරනු ලබනවා. ඔබට දැනුම ඥානය ලැබෙනවා වගේම මේ වන්නිහත්පත්වේ මේ ඓතිහාසික පූජා භූමියේ ඓතිහාසික වගතුග සාධක නූතන පරපුරට හේතු ගන්නන්නට ඔබ සිදු කරන්නා වූ බරපතල කැපකිරීම නොවක් භක්ති ප්‍රණාමයට ලක් කරමින් මේ දරුවන්ගේ ඉදිරි කටයුතු දියුණු භාවයට පත් වෙන්න තුනුරුවන්ගේ අනන්ත ශක්තිය දෙවියන්ගේ රැකවරණය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මේ ඓතිහාසික පූජා භූමියේ වැඩ හිඳින දහස් සිපිරණි ඓතිහාසික බුදුමුත්තාවේ බෝහාමුදුරන් වහන්සේගේ අනන්ත ශක්තිය පරම භාග්‍ය මේ දරුවන්ට ලැබේවා කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා. අභිවාදන සීරිස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම්බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමින